අප්පට අඳුර ගන්න බෑනේ අප්පාගේ පදවිය. පියාගේ පදවිය පියාට අඳුර ගන්න බෑ. උදේ අසට කකුල් දෙකෙන් යන එක හවසට 4 ගාතෙන් ඉන්නේ නෑනේ පිය පදවිය අඳුරවන. හම්බ කරපු තුට්ටු දෙක දීලා කසිප්පු කාර්යයට දීලා කසිප්පු ටික ගහලා ගෙදර එනකොට තාත්තා අසල් වැසියෝ දුක් වෙනවා නම් අසල් වැසියෝ කලබල වෙනවා නම් ගෙදර ඉන්න සිඟිතේ දරුවෝ ටික මේසේ ඇඳ යට හැංගෙනම නම් උයලා තියෙන බත් ටික නිදහසේ කා ගන්න බැයි නා ගෑණි පෑල දොරෙන් පැනලා එළියේ දුවනවා නම් පපු ඇතුලේ ගින්දර පැත්තු වෙනවා නම් ඒ අප්පා ලැබපු පිය පදවිය මොකද්ද? ඒ අප්පා ලැබපු පිය පදවිය ගයක් ගානේ සෝසුසුම් ගමක් ගානේ කසිප්පු ටික ඒවා ගහලා ඒවා බීලා සුරාවෙන් මත් වෙලා ඇවිල්ලා ගෙදර ජවුසන්නටලා ගෙදර තියෙන දේත් විනාශ කරන මනං බලන්න මනුස්සකම තියා ජීවත් වෙන්න ඕනි විදිහ තියා Tamanට දාව උපදින දරුවෝ ගැනවත් හිතන්නේ ගිනි වතුර ටික දාගන්න එක කොහොමද Taman ගැන Taman පළවෙනියට Tamanට ආදරය කරන්න බෑ. එහෙව් එකකින් තව කාටවත් ආදරේ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒ ගෙවල් වල පුදුමාකාර විදියට දුක් විඳ දෙවියන්ට කිය දෙස් දෙවොල් තිය අම්මාවරු දුක් විඳිනවා. දරුවෝ දුක් විඳිනවා. අධ්‍යාපනය කඩා වැටිලා හිතන්න එපා. සල්ලි හොඳ වුණාට හම්බ කරන විදිය වැරදි නම් කසිප්පු මුදලාලිට ඕවා යන්නේ ගිනි ගෙඩි වෙලා ආයි එකෙන් කාපු හම්බ කරපු දායාද දුන්න දරුවන්ට මේ කාටවත් ආයෙ හොඳක් වෙන්නේ නැහැ. ඒ තරම් ගෙවල් වල දෙස් දෙවල් තියෙනවා. පහුගිය කාලේ සිංහල අලුත් අවුරුද්දට බොන අප්පගේ ගෙදර බීලා ඉවර වෙලා තියෙන තුට්ටු දෙකක් නහලා හාල් කිලෝ 5 විතරක් ගෙදරට අරගෙන ගියපු අප්පලා මන් දන්න. සල්ලි ටික අරගෙන කඩේට ගිහින් ඒකෙදී ටවුමෙදී බීලා හාල් කිලෝ 5 විතරයි. දරුවෝ ඇවිල්ලා මට කියනවා හාමුදුරුවනේ සිංහල අලුත් අවුරුද්දට හාල් ටික විතරයි තාත්තා ගෙනාවේ. මං කිව්වේ තම්බලා දීපන් ඒක උන්ට. උඹලා මේකෙන් ජීවත් වෙයල්ලා කියලා මම මට පුළුවන් උදව්ව කළේ. හාල් ටික විතරක් තම්බලා දෙන්න කිව්වා. ඌට කාපිය කියලා. එතකොට තේරෙයි කියලා. ඔන්න අද සමාජේ. ඇයි දැන් මෙහෙම? ඒකයි කියන්නේ අද වර්තමාන ලෝකේම බාල තරුණ මහලු වැඩිහිටි මේ ඔක්කොම කරන්න ඕනි දේ පැත්තක තියලා නොකරන්න ඕනි දේ තමයි ජීවිතේ කරගෙන යන්නේ. ඒ අයට අවවාද කළාට වැඩක් නැහැ. මේ ටික කියලා දීලා මේක මෙහෙමයි කියනකොට අපිට බයිනෝ. ඒ අවවාදය පිළිගන්නේ නැහැ. අවවාදේ කිපෙනවා.